මචං කොහමද අයිබෝවන් සියලුම දෙනාට මේ පොඩි කතාවක් කියන්න ආවේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් මම ප්ලේ කරනවා බලන්න ඔය එක ඉතින් මම මේ කියන්නේ තමන් මූත්‍රා කරනවා නම් තමන්ට මූත්‍රා බඩක් තියෙනවා නම් හත්යල මේ මුළු ලෝකෙම ඉල්ලන්න ඒක කරාට පස්සේ වතුර දාන්න ඒක නිකන් දෙපා මම තමහට කියයි මේ මිනිස්සුන්ට පිස්සුද ඇයි මේ වගේ දෙයක් කිව්වේ ඇයි මේවා කියන්න බෑ ඒවා කියන්න බෑ ඒනොට කරන්න පුළුවන් රටේ මේ මැලේසියාවේ පබ්ලික් টয়ලට් එකකට ගියාම ගිහිල්ලා මේ පොඩි මුත්‍රා පාරක් දානකොට තමයි මට ඔළුවට ආවේ හරිද ඇත්තටම මේ ලංකාවේ බලංකො පිටකොටුවේ මේ එහෙම මේ කොහේ ඕන ටවුන් එක টয়ලට් එකකට යන්න බෑනේ මේ කඳයි එක්කෝ බොක දාලා වතුර ගාලා නැහැ මේ අපි බන්දු සමසිංහ එදාවේ කතාව කියනකොට අපි එන්නට hina වුණා හරිද hina වුණා මේ කරා hina වෙලා නිකන් හිටියා මාත් ඒ දවස්වල වීඩියෝ එක බලලා hina වුණා එච්චර ඒ දවස්වල ඔක ඔළුවට ආවේ නැහැ ඉතින් ඒ කාලේ ඔය ගොඩක් පරණ වීඩියෝ එකක් මට දැන් මේ සීන් එක මතක් වුණාම තමයි මට ඔය වීඩියෝ එක ඔළුවට ආවේ හරිද ඉතින් බලහන්කො මේ දැන් චූගල්ලා වතුර ගන්න ඕනේ කියලා කියන්න ඕනේද මම බොක දාලා වතුර ගන්න කියලා කියන්න ඕනේද අපි টয়ලට් එකට ගිහිල්ලා කරන වැඩි අපි නිදර කාමරේට ගිහිල්ලා කරන්නේ නැහැ නිදර කාමරේ ඇඳ උඩට ගිහිල්ලා කරන වැඩි টয়ලට් එකට ගිහිල්ලා කරන්නේ නැහැ ඉතින් හිතාංගෝ මේ බං මේ ලංකාව අනුර කුමාර දිසානායක නෙමෙයි මහින්ද රාජපක්ෂ නාමල් රාජපක්ෂ නෙමෙයි රනිල් නෙමෙයි කොහෙද සිංගප්පූරුවේ ලී කුවාන් යූ ඇවිල්ලා ලංකාව පාලනය කළත් ලංකාවේ මිනිස්සුන්ගේ මයින්ඩ් සෙට් එක හැදෙනකන් මේ ඕවා ඉතින් එහෙමම තමයි මේ කියනවා ඉතින් මහලුකුට සංස්කෘතියයි ප්‍රෞಢ ඉතිහාසය සංස්කෘතිය අභිමානවත් සංස්කෘතිය ඕක ගැන ඉතින් පාරම්පරාව උදව්මනාන ඉන්නවා ඉතින් ඔය වගේ දෙයක් ගැන හිතන්නේ නැහැ টয়ලට් එකට ගිහිල්ලා වතුර ගන්න කියලා බෝඩ් ගහන්න ඕනේ චූ කරලා වතුර ගන්න කියලා බෝඩ් ගහන්න ඕනේ මේ උනාට කියන්නේ එන සංස්කෘතියක් ගැන ඔන්න ඕක තමයි ලංකාවේ තාත්තේ මම ඕකට හොඳ එන පට්ට ආතල් කතාවක් කියනවා මේ කවුද ගුණේ කාමරේ ගුණේ කාමරේ නෙමෙයි ගුණේ කරන බකන්නිලාගේ පට්ටාතල් කතාවක් කියනවා මේ මරු කතාව ඒක මේ පුළුවන් නම් ගිහලා ආපල්ලා ඒ කතාවක් කියනවා මේ මොකද්ද එකෙක් টয়ලට් එකට ගිහිල්ලා පළවෙනි එකට ගිහිල්ලා බලනකොට චූ කරන්න බෑලු දෙවෙනි එකට චූ කරන්න බෑ දෙක එක වගේ මොකද දාලා වතුර ගාලා නැහැ ඊට පස්සේ තුන්වෙනි එකට ගිහිල්ලා මු කරන්නේ මොකද්ද තුන්වෙනි එකට ගිහිල්ලා පල්ලෙහා බලන්නේ නැතුව කොමන්ට් එක දිහා බලන්නේ නැතුව වැඩේ කරනවා චූ කරනවා මොකද වෙන්නේ එතන කොමන්ට් එකේ එකෙක් ඉඳන් ඉඳලා උගේ මූණට තමයි චූ කරලා තියෙන්නේ. ඔය පට්ට ආතල් ඉදිරි කියන ගුණේ අයියා කාමරේ. නෙමෙයි සෝරි බකන්නිලාගේ. ආපල්ලෝ පුළුවන් නම් ගිහිල්ලා ඒවා hina වෙලා ආතල් එකෙන් කිව්වට ඕක තමයි බං ඇත්ත කතාව. ඉතින් මේ ඔන්නෝක මට කියන්න ඕනුනේ මේ টয়ලට් එකට ගිහිල්ලා වතුර ගන්න කියලා බෝඩ් ගන්න තත්ත්වෙට එන්න එපා බං. ඒක එන මේ අවුල්. හරි මේ වතුර ගහපල්ලා චූ කරාම. උඹලා ගෙදර টয়ලට් එකේ වතුර ගහින් නැහැ. පබ්ලික් එකට ගියොත් තමයි ඕන්නේ නැහැ වතුර කියලා යන්නේ. හරි එහෙනම් මට ඔය ටික තමයි කියන්න ඕනේ. එහෙනම් සියලු දෙනාටම ජය වේවා.